ඔන්න මේ වීඩියෝ එක චුට්ටක් අහන්නකො. මෙයා කියනවා ඉදිරියේදී වෙන්න පුළුවන් දෙයක් ගැන. එතකොට මෙයා කොහොමද දන්නේ ලංකාවේ මේ පාස්කු ප්‍රහාරය වැනි අති බිහිසුණු දෙයක් සිද්ධ වුණා රටක් පෙරලන්න ආණ්ඩුවක් පෙරලන්න ඒ ලේ මතින් රජයක් පත් වුණා. ඒ වගේ විනාශයක් නැවත සිද්ධ වෙන්න දකින්න කැමති නැත්තම් මෙයාව ගෙනල්ලා වහාම අත්අඩංගුවට අරගෙන මෙයාගෙන් ප්‍රශ්න කළ යුතුමයි. මොකද මෙයා කියන්නේ බරපතල කතාවක්. මෙයා කියන්නේ බරපතල කතාවක්. ඒක සුළුවෙන් තකන්න බෑ. මේ ඕවගේ සුළුවෙන් තකපු හින්දා තමයි අපිට ලොවෙත් නැති වෙන්න මිනිස් ජීවිත ගාණක් නැත් ගියේ ලංකාවේ පාස්කු ප්‍රහාරයක් වෙලා. මිනිස්සු නිකම් විහිළුවට ගත්තා ඒක. නමුත් මෙයා මේ කියන්නේ කම්ප්‍රක් ඇතුලේ තියෙන දෙයක්. තාම ලොක් එකක්වත් ඇරලා නැති දෙයක් ගැන මෙයා විතරක් කොහොමද දන්නේ? එහෙමනම් මෙයාව ගෙනල්ලා මෙයාගෙන් ප්‍රශ්න කළ යුතුමයි. රටේ විනාශයක් ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් ගැන මෙයා කොහොමද දන්නේ? අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. මෙයා දන්නවා. මෙයාවෙන් ප්‍රශ්න කළ යුතු නැද්ද? නැත්තම් රටේ විනාශයක් වුණාට පස්සේ කොමිෂන් දදා අවුරුදු ගණන් මේ පාස්කු ප්‍රහාරයේ අවුරුදු ගණන් පල් කර ජීවිත විනාශ වුණාට පස්සේ වැඩක් තියනවද? කරුණාකරලා මේ ආණ්ඩුව මෙන්න මෙයාව ගෙනල්ලා වහාම ප්‍රශ්න කරන්න. හෙට අනිද්ද වෙන්න තියෙන සත්‍යවාදී ක්‍රියා සම්බන්ධව ඉතිහාසය කරපු බුද්ධි තොරතුරු ටික තමයි මේ රටේ විවෘත කරන්න හදන්නේ. හෙට අනිද්ද වෙන්න තියෙන සත්‍යවාදී ක්‍රියා සම්බන්ධව ඉතිහාසය කරපු බුද්ධි තොරතුරු ටික තමයි මේ රටේ විවෘත කරන්න හදන්නේ.